මෙහෙමයි පුතේ. අද අපි බලමු පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා අදාළ වෙන සමාර්ථ පද මොනවද කියලා. ගස, රුක, තාත්තා, පියා, පාසල, විදුහල, තරු, තාරකා, දූපත, දිවයින, අහස, ගුවන, ඉර, හිරු, ඔළුව, හිස, ප්‍රවෘත්තිය, පුවත, රාත්‍රිය, රැය, අම්මා, මව, ගෙදර, නිවස, පාර, මාර්ගය, කැලෑව, වනය, ඇස්, නෙත්, උදෑසන, හිමිදිරිය, කුරුල්ලා, පක්ෂියා, පාදය, කකුල, වතුර, ජලය, පොත, ග්‍රන්ථය, අවුරුද්ද, වසර, අර්ථය, තේරුම, නිලුම් මල, සියපත, ප්‍රසිද්ධ, ප්‍රකට. ඊළඟට අපි බලමු පළමුවන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා අදාළ වන විරුද්ධාර්ථ පද මොනවද කියලා. උඩ, යට, උස, මිටි, ඉදිරිපස, පිටුපස, ඉහළ, පහළ, ගැළපෙන, නොගැළපෙන, ලොකු, පොඩි, කැමැති, අකමැති, පිපෙනවා, පරවෙනවා, කීකරු, අකීකරු, සෙමෙන්, වේගයෙන්, මහතයි, කෙට්ටුයි, යනවා, එනවා, පිරිසිදු, අපිරිසිදු, ප්‍රශ්න, පිළිතුරු, පුරුදු, නුපුරුදු, යහපත්, අයහපත්, ආරම්භය, අවසානය, දිරන, නොදිරන, සුදුසු, නුසුදුසු, ලස්සන, අවලස්සන, පැමිණීම, නොපැමිණීම, අවශ්‍ය, අනවශ්‍ය, පුහුණු, නුපුහුණු, වැරදි, නිවැරදි, අලුත්, පරණ. ඊළඟට අපි බලමු තුන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා අදාළ වෙන යුගල පද මොනවද කියලා. ගමන්, විමන්, අහල, පහල, සිරිත්, විරිත්, තෑගි, භෝග, කෑම, බීම, පොත්, පත්, ගෙවල්, දොරවල්, යාන, වාහන, වතු, පිටි, කෙලි, සෙල්ලම්, අනන්, මනම්, විහිළු, තහළු, වාද, විවාද, අරුම, පුදුම, අස්සක්, මුල්ලක්.